අන්නේ රන්තරන් මල්ලි මොකද මේ? රන්තරන් අයියේ. මොකද මේ කල්පනාව? දෙන්න රන්තරන් කියන්න. මේ වැදගත් ස්ථානයේ වැදගත් මේ වැඩක් කරගෙන යන අවස්ථාවේ. ඔව්. එයා මේ ඇත්තල බලලා මොකද අනේ කරන්නේ මේ ජෝඩුවක් තියාගෙන. අත ඉන්න කිව්වද මේකත් ඇවිල්ලා යනවා. ආවලට එන්නේ කිව්වද? ඒක නෙමෙයි. අම්මේ බලලා සෙනඟ හතරක් පහක් ඉන්නවනේ මෙතන. අම්මේ හතරක් පාන්නේ බලහන් කොබදියාමයි ඔක්කොම බලන් ඉන්නේ. ඒක තමයි. අද දෙන්නේ කඩාද ගන්නන්නේ. කවුද මේ අපරාධ කරේ? අපරාධ කරපේ කෙනාද? අද කසාද බඳලා මෙතන. අද කසාද බඳලා ඉන්න දෙන්න. මංගල උත්සවයක් කිව්වා. අන්න හරි. ඔය තේරුනේ. එතකොට එතෙන් එන්න කියලා මට ආරාධනා කරා. අන්න ඒක තමයි ඔයාට මංගල උත්සවයක් තියනකෝ මනමාලයක් නැහැ කිව්වා මනමාලයට එන්න කිව්වා. නම්බර් 1යි උඹ මනමාලයට ගත්තොත් ඒක. ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්න. ඔව්. බලහන් ඉන්න ලස්සන ජපන් බෝලින්ද දෙන්නවා. ඒක තමයි මෙතන. ඔව් වාගේ. හරි. හරි එහෙමයි කියමුකෝ. මේ ඔක්කොම දැන් වල වාඩි වෙලා. ඔව්. කතා ඉන්නවා. මේ අපරාධ අරගෙන තියෙන මනමාල මහත්තයා නේ. අපරාධද? ඔව්. නෑ ඒ දෙන්නගේ අද විශේෂ දවසනේ යන්නේ. මගේ දෙන්නට කොල්ලා නේද? අද ඉතින් කොල්ලා ඉවරද? අදින් පස්සේ කොල්ලා ඉවරයි. එහෙම නෙමෙයි. මේ මනමාල මහත්තයා ගැන කියනවා. අනේ ඔව්. අපි එනවා මහත්තයා ගැන කියනවා. මොකද්ද? හරි හොඳ අවංක කොල්ලේ. අම්මේ ඔව්. ගොඩක් දුක් බාහිර නගම මේ යාළුවා හොයාගෙන තියෙන එක හොයාගෙන තියෙන. අම්මේ එහෙමද? ඔව්. ඔව් අනේ. මොකද? ඔයා ගානවල ඉන්න 13 වසරට යනකම්. ඔව්. යාළුවා 13 දෙනෙක් වාගෙන. බුදුවන්නේ. ඊට පස්සේ මේ 14 ඉන්නකෝ ඉන්නේ. යකෝ මේ බැඳ ගම මගුල කඩන්නද හදන්නේ? නෑ අපිට වැඩක් නෑ. ඒකේ මේ මනමාල මහත්තයා කියනවා. මෙයා හරි හොඳ. ඔව්. අවංක. උනේ ආව. අම්මේ මනමාල මහත්තයා. මනමාල මහත්තයා හොයාගෙන තියෙන්නේ. මේ මනමාල මහත්මියගේ. ඔව්. මෙයාගේ එයාගේ අයියත් එක්ක එක්කව වෙලා. එහෙමද? අයියත් එක්ක බොහොම මාන්තියෙන් හොයාගත්තේ. අම්මේ දුක්ඛාන්ති වෙන්නේ. ගිහිල්ලා. ඔව්. එල්ලෝ 4-5 දෙනෙක් හොයාගත්තලු. අන්තිමට මේක තමයි හරි ගියේ. අන්තිමට මනමාල මහත්තයාගේ මනමාල මහත්මියගේ මල්ලියගේ අයියාගේ තමයි මේක මෙහෙම කරලා දීලා තියෙන්නේ. අපි මේ පැත්ත හැරෙමු. දැන් ඔය කැමරා බලලා නැහැ මේ පැත්තේ. යකෝ ඔය පිටිපස්ස පැත්ත හැරිලා ඉන්නේ අනිත් පැත්ත හැරෙන්නේ. පිටිපස්ස? ඔව්. මේ නෙවෙයි ඉස්සරහ. ඔය ඉස්සරහා. මේ පිටිපස්සේ. එහෙනම් මේක අපි දැන් මංගල ඡායාරූප එකක් නේ. පරේකයි ආවදීලා. යකෝ. දැන් ඉතින් ගහගන්න කයියත්.
ලක්ෂ 12යි. ලක්ෂ 12ක් දෙනවා. ලක්ෂ දෙකක් වැඩි කරලා හොයන දුන්නා. ඔව්. ඔව්. ඉතින් එහෙම නෙමෙයි. ඔව්. ඔය යෝග්‍යව ගන්න. මේගොල්ලන්ට පොඩි ඉලව කරලා දෙන්නවා. දෙන්න මේගොල්ලෝ බලන්න අම්මු අරකට බලන් ඉන්න දෙන්න. අප්පඩිය කාලා හම්බොට් එකක් දෙනවද? දෙන්නලු. ඔව් අප්පඩිය කාලා හම්බොට් එකක් ගම් දෙන්නේ. ඔය යන්න කලින් ඉන්නවා මේගොල්ලෝ. මේ අප්පඩිය කාලා